කොහොමද ඉතින් හැමෝටම සුබ දවසක්. අද ඇවිල්ලා ඉන්නේ මාතර පරවිදූපතට. ඇතර මාතර පරවිදූපත මාතර නගරයේ ප්‍රධාන බස් නැවතුම්පල පිටුපස තියෙන මුහුද මැද තියෙන ලස්සන දූපතක තියෙන ලස්සන පන්සලක්. ඉතින් මේ යකඩ පාලම එහා පැත්තේ තියෙන පාලම වල පේනවා ඇති ඒක මෑතකදී මිනිස්සුත් එක්කම කඩම් වැටුණු ලක් වුණා. ඉතින් සංචාරකයන්ගේ ගොඩක් ඉත්තිනාගත්ත මේ පාලමත් එක්කන් මේ පරවි දූපතේ තියෙන පන්සල තමයි. ඉතින් දැන් මේක කැඩලා තියෙන්නේ. ඉතින් දැන් අලුතෙන් ඉදිකලා තියෙන පාලම තමයි මේක. ඉතින් පන්සලට ගිහිල්ලා බලමු පරවි දූපත මොකද මැද තියෙන පොඩි දූපතක තියෙන ලස්සන පන්සලක්. චෛත්‍ය රජාණන් වහන්සේ නමක් ඉන්නවා. ඉතින් අපි උඩට ගිහිල්ලා බලමු. ලස්සන දූපත තියෙන පන්සල. ඒතර මෙහා පැත්තේ පාලම තිබ්බනම් ගොඩක් ලස්සනයි. ඉතින් අද ඒක කැඩලා තියෙන නිසා මේ ළඟදී මෑතකදී කඩම් වැටීමක් ලක් වුණා මිනිස්සු එක්කම මේක. මේ තමයි පාලෙමෙන් අපි ඇතුළට ආවහම පස්සේ අස්වැන්න සඳකඩ පහනත් එක්කම වැඩපිළිවෙලක් තියෙන උඩට යන්න. මේක පොඩ්ඩක් උඩට යන්න ඕන ටිකක්. මේ චෛත්‍ය යට ඇත්තටම වෙනමම ආවාස ගෙවල් වගේ හදලා තියෙන්නේ. උඩම තමයි චෛත්‍ය වෙලා තියෙන්නේ. ඉතින් ඔන්න උඩට ආවා චෛත්‍ය ළඟට. මේ තමයි පරවි දූපතේ තියෙන ඈතට පේන ලස්සනම චෛත්‍යය. සංචාරකයන්ගේ ගොඩක් දෙනාගේ ඉතිනාගත්ත තැනක් තමයි පරවි දූපත මාතර. මේ තමයි චෛත්‍ය උඩට ආවට පස්සේ අපිට ඈත පේන්නේ. පරවි දූපතේ ඇතුලේ චෛත්‍ය ළඟට ආවට පස්සේ අපිට වටපිටාව පේන්නේ බස් ස්ටෑන්ඩ් එක ටවුන් එක පැත්ත. අපි දැන් අර ආව පාලම තමයි මේ පල්ලෙහාට පේන්නේ. මේ පාලම් දෙක කැඩිච්ච පාලමයි අලුත් පාලමයි. එහා පැත්තේ තියෙන බස් ස්ටෑන්ඩ් එක තමයි දුරින් පේන්නේ. මේ තියෙන ප්‍රධාන බස් නැවතුම්පොළ මාතර. ඉතින් හරිම ලස්සනට පේනවා මෙතනට. මේ චෛත්‍ය පාමුල තියෙන ලස්සන පිළිම වහන්සේ නමක්. ඉතින් හරිම ලස්සනයි. උඩට ආවට පස්සේ මම ආවේ වෙලාව 3:00 වගේ තමයි පරවි දූපතට ආවේ. මේ වෙලාවේ වැඩි අවුවකුත් නැහැ. ඉතින් ඔයාලා එනවා නම් ලේසියෙන්ම එන්න පුළුවන්. මාතර නගරයට ආවට පස්සේ බස් ස්ටෑන්ඩ් එක පිටුපස ප්‍රධාන බස් නැවතුම්පොළ පිටුපස තමයි පිළිලා තියෙන පරවි දූපත. ඉතින් හැමෝටම ලේසියෙන් එන්න පුළුවන්. මේ තමයි චෛත්‍ය ඇතුළේ තියෙන රන්නාලේපිත කරඬු වහන්සේ නම. ඉතින් චෛත්‍ය ඇතුළත තමයි හරිම ලස්සනයි. චෛත්‍ය ඇතුළේ පොඩි චෛත්‍යයක් වුණාට ඇතුළේ හරිම ලස්සනයි. ලස්සන අලංකාර චිත්‍ර තියෙනවා. මේ තමයි පරවි දූපතේ තියෙන චෛත්‍ය ඇතුළේ තියෙන ලස්සනම රන්නාලේපිත කරඬු වහන්සේ නම.
හරිම ලස්සනට චිත්‍ර ඇඳලා තියෙනවා. එතන ගන්ටාර කුලනක් තියෙනවා. හරි අලංකාරව. ඒක දුරට ඈතට ලස්සනට පේනවා මේ පල්ලෙහාට ආවහම. ඉතින් අපි පල්ලෙහාට බහිමු බලන්න. මේ තමයි පරවේ දූපතේ චෛත්‍ය පල්ලෙහා තියෙන දූපතේ කොටසක් තමයි. ඉතින් පරවේ දූපතේ ඉඳන් පල්ලෙහාට ආවා. ඉතින් කරුල වැටිකනක් තියෙනවා. ලස්සනම තැනක් තමයි මාතර ආවොත් එහෙම ඇවිල්ලා බලලා යන්න. හරිම ලේසි එන්න. මාතර බස් ස්ටෑන්ඩ් එකේ ඉඳන් පොඩි දුරක් තියෙන මීටර 50ක් වගේ දුරක් තියෙන පයින් එන්න පුළුවන් විනාඩි 5ක් 10ක් වගේ යන්නේ. මාතර බස් ස්ටෑන්ඩ් එකේ නම් ඉතින් හරිම ලස්සනම ෆොටෝ වලටත් හරිම ලස්සනයි. ඉතින් පල්ලෙහාට ආව පරවි දූපතේ ඉඳන් මේ තමයි ප්‍රධාන බස් නැවතුම් පොළට මාතර පරවි දූපත පේන්නේ හරි ලස්සනට. එහෙමනම් හැමෝටම ජය වේවා. channel එක සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. ජය වේවා.